රෙකෝඩින් එක දාලා තියෙන්නේ ඕන් කතා කරන විදිය මම වෙන සිම් එකක් අරගෙන මේ බිස්නස් WhatsApp එකක් ඇට්ටු කරගෙන තමයි මම ඔය ගත්තේ. අර ගත්තට පස්සෙත් උන් ඔය ටික තමයි කියන්නේ. මම දෙකක් නෑ මට මේ ළමයි බලාගෙන මෙව කරගෙන ඉන්න බෑ. හරිද මේ ළමයි කොයි වෙලේ රණ්ඩු වෙනවා මෙතන ගහ ගන්නවා මෙව වෙනවා. එන ප්‍රශ්න කෝටියක් වෙලා තියෙන්නේ. ඒ හින්දා කිසිම දෙයක් නෑ. එයාට එන්න බැරි නම් එයාට හෙට වෙලා ඉන්න කියනවා. මේ ළමයි තුන් දෙනාත් මරලා මාත් මේක ඇතුලේ මැරෙනවා. මේ කවුන්ට් එක මු ජාත්‍යන්තරයට මම දාන්නේ සත්‍යම සිදුවීම දාන්නේ නැත්තමද කියලා අනිවාර්යෙන්ම එයාට මේ ගෙදර මිනි හතර වලදාලි ඉවරලා එයාට මේ ගෙදර හතුටින් ඉන්න පුළුවන් ඉන්න මිනිහෙකුත් එක්කන් මම අනිවාර්යෙන් මේ දේ කරනවා. අනිවාර්යෙන් මේ දේ කරනවා. මේක බලන මුළු ජාත්‍යන්තර මේ TikTok account එකේ හින්දා පෞල් ජීවිත විනාශ වෙනවා. මම රට ගිහිල්ලා මාස 3න් එක නදී කියලා වෙනම account එකක් දාන ඉතින් ඊට පස්සේ අහු වුණාට පස්සේ ආයි සිදන්දනා කියලා එකක් හදාගත්තා. දැන් හිරුනි නිමේෂාද මොකද්ද කියලා එකක් හදාගෙන ඉන්නවා. ඕන් අපේ ජීවිතේ මෙන් බලාගන්න අපේ ජීවිතේ අපි මෙහෙම තමයි ජීවත් වෙන්නේ. එයා කවදාකවත් අපිට එපාලු අපේ අන්තිම රැය මේ ගෙවෙන්නේ මේ කට්ටියගේ මිනිහි ටික හෙට උදේ බලන්න පුළුවන් ඔය කාටත් හැමදේම වෙන හැමදේම මම රැය ලියනකම් මම මේ අවසාන මොහොත වෙනකම් මම මේ පුළුවන් හුස්ම තියෙනකම් මේ කට්ටිය account වල දානවා. මේවා TikTok එකට මම දාන හැමෝටම බලාගෙන මුළු ජාත්‍යන්තරෙම බලා ගන්න තියෙන්නේ. මේ මූණු වල ටික හෙට උදේ වෙනකොට වෙනත් විදිහකට ඉන්නේ. ඒක එයාට සතුටු වෙයි. එතකොට එයාගේ ජීවිතේ හොඳයිනේ. ජීවිතය අනිත් කටට ජීවත් වෙන්න පුළුවන්. මේ ළමයි ඉන්නවා කතා කරලා අහන්න. දැන් දවස් කීයෙන් කතා කරේ නැද්ද කියන්න. අම්මා දැන් අපිට සතිය එකමාරකින් දෙකකින් විතර කතා කරේ නෑ. ඇයි අම්මා අපිට කතා කරන්නේ නැත්තේ? අපි එපා වෙලාද කියන්න එහෙම. හරිද? ඒකින්ද මේ බොරු දේවල් නෙමෙයි මේ සත්‍යෙම ලයිව් දේවල් මේ කියන්නේ. හරිද? දැන් මං ගෙනල්ලා රයිස් හදලා ඔක්කොම කරලා දැන් ඌරු මස් ගෙනල්ලා උයලා රයිස් හදලා ළමයිට කන්න දීලා ඔක්කොම බත් කවණේවයි ඔක්කොම මං දානවා මේකට. හරි දාලා ඉවර බලා ගන්න හෙට උදේ වෙනකොට එයාගේ හිත සතුට එයා කරනවා අපි. අපේ ජීවිතෙන් සමු අරගෙන අපි එයාගේ හිත සතුට කරනවා. එයාට ඕනේ ඒ ජීවිතේ නම් එයාට ඒ ජීවිතේ අපි දෙනවා. ඔන්න මගේ ජීවිතේ ඉන්න කාලේ හැමදාම මගේ අන්තිම දාන රයිස් එක. ඔයානම් ඉතින් හොඳට කාලා තියෙනවනේ මගේ රයිස්. නමුත් ආයේ කන්න හම්බෙන්නේ නැහැ සුදු. ඔයා පරිස්සමෙන් ඉන්න මේ චූටි එක. මේ ඉන්නේ සඳරු. ඔයා පරිස්සමෙන් හොඳට ඉන්න. මේ අද්දකින් ආයේ ඔයාට රයිස් කන්න හම්බෙන්නේ නැහැ කවදාකවත්. අවසාන රයිස් එක මේ දාන්නේ. ඔක්කොම පිටට දැම්මා. ඉපා. හා? දාලි වෙර. ඔන්න බලා ගන්න. ලස්සන රයිස් එක හදනවා මෙන්න ඌරු මස් එක්කුත් වෙලා තියෙන්නේ. ඌරු මස් එක්කුත් වෙලා තියෙන්නේ ලස්සනට රයිස් එක දානවා. දාන ළමයින්ට කන්න දෙනවා අවසාන රයිස් එක. ඉතේ වේදනාවේ ගොඩාක් තියාගෙන මේ කතා කරන්නේ සත්‍යම සිදුවීමක්. මේවා ඇත්තද නැත්තද කියන එක හෙට උදේ වෙනකොට සාධකම ඔප්පු වෙයි. ඔයා සතුටින් ඉන්න. ඔයාගේ සතුට කියන්නේ ඒ ඇති මගෙන් වැරදි වෙන්න ඇති. නමුත් මං අනවශ්‍ය විදිහට ඔයාට වැරදි කරලා නැහැ. මං ඔයාට වචනයක් ඇහුවොත් ඔයා හුත්තෝ පකෝ බල්ලෝ කියලා තමයි ඔයා මට කතා කරලා තියෙන්නේ. ඇයි අහන්නේ හුත්තෝ මගේ වෙන මම තෝ අහන්න වැඩක් නැහැ නේ කියලා අහලා තියෙන්නේ. නමුත් මට අහන්න වැඩක් නැත්තේ නෑ. මං එහෙම නෙවෙයි කරන්නේ. මං එක වචනයක් කිව්වොත් ඔයා වචන 10ක් කියනවා. ඔය රෙකෝඩින් වලින් ඔය අහන කට්ටියට ඕන කෙනෙකුට අහගන්න පුළුවන්. right එච්චරයි. මේකත් මෙතනින් ඉවරයි. තව තියෙනවා ඉදිරියේදී තව පොඩි දේවල්. ඒවා බලා ගන්න පුළුවන්. ඊට අන්තිමේදී ඔයාලට කැමති නම් මිනිහා බලා ගන්න ලංකාවට එන්න පුළුවන්. නැත්තම් මගේ මිනිහා බලා ගන්න නැතුණත් කමන්නේ. පොඩි උන් ජීවත් වුණොත් බැරි වෙලා හරි එකෙක් හරි උන් ඒකා හරි කමන්නේ රැක ගන්න. ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා රැක ගන්න. ඔයාගේ ජීවිතේට ඔයා යන්න, ඔයාගේ අනාගතේට ඔයා යන්න, ඔයාගේ අලුත් ස්වාමි පුරුෂයාට සතුටින් මේ වගේ කුණුහරුපෙන් කතා කරලා වචන කියන්න එපා. ඒ විදිහට ඔයා ලස්සන ජීවත් වෙන්න උදාහරණයක් විදිහට ලබා ගන්න. හොඳින් ඉන්න එච්චරයි කියන්නේ. මටත් හොරානු බෙසෙනේ හස ළඟිනු තියා පුතේ නුඹේ අම්මා දුර රටක ගියා මටත් හොරානු බෙසෙනේ හස ළඟිනු තියා පුතේ නුඹේ අම්මා දුර රටක ගියා නුඹටයි මටයි සිටියක සම්පතයි ඔයා තම
තමන්ගේ මිනිහා තමයි ඉන්නේ ඔය ලෝකෙම එකෙක්වත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ මගේ ගෑණිනේ කියලා බලයි. ඒ නිසා මතක තියාගන්න. ඔය දෙන්නා විතරයි බැරි වෙච්ච දාට වෙන කවුරුවත් නැහැ. ඔය අගය කරන අය, රුව ගුණ කියන අය, උදව් කරන්නේ නා අයියලා, අක්කලා, නංගිලා ඔය එකෙක්වත් නැහැ. නැති වෙච්ච දාටයි බැරි වෙච්ච දාටයි ඔය දෙන්නට ඔය දෙන්න විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. එහෙම හිතාගෙන එහෙම තමන්ගේ මහත්තයා කිව්වොත් යම් දවසක අනේ මගේ නෝනා බුදු වෙන්න ඕන, මගේ නෝනා ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න ඕන විවරණයක් ගන්න. එහෙම පින්වන්ත සැමියෙක් දෙන්න එක පින් කරලා අන්න එදාට පුළුවන්කම ලැබෙනවා කාන්තාවට පිරිමි ආත්මභාවයක් ලබන්න. එක ක්‍රමයක්.